ආයුබෝවන් අද අපි බලමුද කොහොමද රසට ඇඹරැල්ල කරි එකක් හදාගන්නේ කියලා. මුලින්ම අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන ඇඹරැල්ල ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. තව මම මේකට රතු ලුණු ගෙඩි 6ක්, සුදු ලුණු බික් 4ක්, රම්පේ කරපිංචා ටිකක්, අමු මිරිස් කරල් 2ක්, උම්බලකඩ ටිකක්, බැදපු මිරිස් කුඩු මේස හැඳි 1/4ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්, කහ තේ හැඳි කාලක්, බැදපු 3/5 කුඩු තේ හැඳි 1ක්, ලුණු රස පදමට, බැදපු උළුහල් තේ හැඳි 8න් 1ක්, කුරුඳු පොතු කෑල්ලක්, සීනි මේස හැඳි 2ක්, පොල් කිරි කෝප්ප 2ක්. අපි දැන් බලමු කොහොමද මේ ඇඹරැල්ල කරිය හදාගන්නේ කියලා. මුලින්ම මම ඇඹරැල්ල ටිකට ලුණු පහේ ටිකයි 3/5 ටිකයි ඔක්කොම දාලා හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ මම මේ ටික මිනිත්තු 15ක් විතර පැත්තකින් තියාගන්නවා. ඇඹරැල්ල වලට හොඳට පහේ ටික ඇල්ලුවට පස්සේ මම ඇතිලියක් ලිපෙන් තියාගන්නවා. ඊට පස්සේ ඒකට මම තෙල් මේස හැඳි 3ක් දාගෙන හොඳට රත් කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේකට ඇඹරැල්ල ටික දාගෙන මිනිත්තු 5ක් විතර හොඳට තෙම්පරාදු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට පොල් කිරි ටික දාගන්නවා. දැන් පියනකින් වහගෙන පැය භාගයක් විතර හොඳට ඇඹරැල්ල ටික උයා ගන්නවා. ඇඹරැල්ල ටික හොඳට තැම්බුණාට පස්සේ මම මේකට සීනි ටික දාගන්නවා. දැන් ඒ ටිකත් හොඳට කලවම් කරගෙන මිනිත්තු 5ක් විතර මද ගින්දරෙන් උයා ගන්නවා. මේ තමයි මම රසට ඇඹරැල්ල කරියක් හදාගන්න විදිහ. ඔයත් කැමති නම් මේ විදිහට හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.